මම ඔබ ළඟට දුවගෙන එනවා. ඔබේ බලාපොරොත්තු අතර රැඳෙනවා මම ගැටෙනවා. මං ඔබේ අම්මා ළඟට, ඔබේ දියණිය ළඟට, ඔබේ සහෝදරිය ළඟට, ඔබේ යාළුවා ළඟට, ඔබ ළඟට එනවා. ඇවිල්ලා ඔබේ ජීවිතය හිතන්නේ නැති විදියට වෙනස් කරනවා. සමහර ලෙඩ රෝගත් ඔන්න ඔය වගේ. ලෝකේ 2025 අවුරුද්ද වන විට මිලියන 19කට ආසන්න පිළිකා රෝගීන් සංඛ්‍යාවක් බිහි වෙන බවත්, ඉන් මිලියන 13ක් පමණ මියැදෙන බවත් පහුගිය දවසක සිද්ධ කරපු එක්තරා පරීක්ෂණයකින් වාර්තා වෙලා තිබුණා. ඉතින් මේ අසාමාන්‍ය, එහෙම නැත්නම් අපි කතා කරන්න අකමැති ඒත් අපිට මුහුණ පාන්න වෙන මේ බොහොම දරුණු ඛේද වාචකයට තිතක් තියන්න අපිට ඉඩක් හොයාගන්න පුළුවන් වේද? ඇත්තටම මේකට හේතුව මොකක්ද? විස නසන ආහාර වෙනුවට අපි විස ඇති ආහාර අපේ පරිභෝජනයට එකතු කර ගැනීමද? අපි කතා කරමු මේ පිළිබඳව. ඊටමත්ම වැදගත් මාතෘකාවක් අද සිකුරාදා මල් පාරෙන් උදෑසනම අපි ඔබේ ජීවිතයට අරගෙන එන්න හිතුවා. අපිත් එක්ක මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති කාර්ය සාධන බලකායන් 5ක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ක්‍රියාත්මක වෙන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සම්බන්ධීකාරක අධිකරණ වෛද්‍ය කුමුදු සංජීව දහනායක මහත්මයා, අපි ඔබවත් සුබ උදෑසනක් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්න කැමතියි. ඒ වගේම එහි හෙළ සුවය බාර අරමුදලේ නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මිය අපිත් එක්ක සහභාගී වෙනවා. සුබ උදෑසනක් අයබෝන් කියලා ඔබ දෙපළවම පිළිගන්න අතර වාරයේදී ડોක්ටර් මගේ පුරෝකථනය නිවැරදිද? ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? ඇත්තටම නයනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ පුරෝකථනය නිවැරදි වෙන්න පුළුවන් හැකියාව බොහෝ වැඩි. මොකද අපි සාත්‍රකාරව නැවන හින්දා හරියට මගයක් කියන්න බෑ. හැබැයි මට කියන්න පුළුවන් අපි අද මේ ඉන්න මාසේ පියවරු පිළිකා මාසය ලෝකේ. එතකොට අපි ඒකෙන්ම පේනවා එක මාසයක් කාන්තාවන්ගේ පිළිකා රෝග වෙනුවෙන් වෙන් කරපු මාසයක්. ඒ වගේම මේ ලංකාවේ මේ පිළිකා දත්ත ගත්තොත් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. මේ රටේ පහුගිය අවුරුදු 12 තුල පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගිහිලා තියෙනවා. දැන් එන්න කාන්තාවන්ගේ පිළිකා රෝග පිරිමින්ට සාපේක්ෂව බහුල වෙමින් පවතිනවා. ඒ වගේම අපි හිතන්න පුළුවන් දැන් ඔබතුමිය අදහස ගන්න නැත්තේ විදේශ රටක විද්‍යාඥයෙක්ගේ ඒ ඇත්තට මේ කතාව හරි. අපි යුරෝපා රටවල් වල පිළිකා රෝගීන් ගැන කතා කරනකොට තවමත් අපි හොඳයි කියලා මට හිතෙනවා නෑ. මොකද යුරෝපා රටවල් වල ඉන්න පිළිකා රෝගීන් ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි පිළිකා රෝගීන් බොහෝ විට මැරෙනවනේ. ඒතර මැරෙන සමස්ත බෝනවන් රෝගීන්ගෙන් පිළිකා රෝග වලින් මැරෙන පිරිස 127ක් යුරෝපා රටවල් වල. අපේ රටේ මේ ආසියානු කරේ තාම මිනිස්සු පිළිකා රෝග වලින් මැරෙන්නේ 100 දෙනෙක් මැරුණොත් 9 දෙනයි. ඒකින්ද අපි මේ හොඳයි කියලා උදන් අහනව නෙවෙයි. අපිත් ඒ පැත්තට යමින් පවතිනවා. ඒ වගේම මේ රටේ සියලු පිළිකා රෝග පමණක් නෙවෙයි අනිත් සියලු බෝනවන් රෝග වලට අවදානම් සාධකයක් තියෙනවා මේ අපේ ඇඟ මහත් වීම. ඒතර මේ ඇඟ මහත් වෙන අධිබර පන්තියේ මිනිස්සු අපි උණ සංවර්ධිත රටක් වුණත් පහුගිය අවුරුදු 15 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා හිතනවාද? ඒකින්ද අපි මේ හිතනවා මේ ඇඟ බර වීම සෞභාග්‍ය සංකේතයක් නෙවෙයි, අපි ලෙඩ වෙන්න කාරණයක්. ඒ වගේම පහුගිය අවුරුදු ගණනාවම සලකනකොට එන්න අපේ රටේ දියවැඩියා රෝගීන් ප්‍රමාණය ඉතා ශීඝ්‍ර වශයෙන් ඉහළ ගියා. හොඳම උදාහරණය තමයි අපි මේ කොළඹ නගරේ, මේ අපි ඉන්න මේ අග නගරේ තදාසන්න ප්‍රදේශය සැලකුවොත් බොහොම උගත් පිරිස වැඩිපුරම ඉන්න, ආර්ථික ශක්තියෙන් ගොඩක් වැඩි පිරිස ඉන්න, ඒ වගේම වෛද්‍ය පහසුකම් බොහොමයක් තියෙන අතලංග සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. මේ සියලු සෞඛ්‍ය පහසුකම් මේ ඔක්කොම තියෙද්දී මේ කොළඹ තදාසන්න ප්‍රදේශයේ මෙට්‍රොපොලිටන් ඒරියා කියලා කියන්නේ දියවැඩියා සංගමේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ගත දත්ත, ඒ දත්ත අනුව අපිට පේන්නේ පහුගිය අවුරුදු කීපය තුළ ශීඝ්‍රයෙන් වැඩි වුණා වගේම අද වෙනකොට සමස්ත වැඩිහිටි ජනගහනයෙන් කොළඹ තදාසන්න නාගරික ප්‍රදේශයේ 59.3ක් දියවැඩියා රෝගය වැළඳීමේ සම්භාවිතාවයක් තියෙනවා. මම හිතන්නේ මේ රූපරාමු ලනබෝම් පෙනේ. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමග තොරතුරු වාචික හුමාරු කර ගැනීමේදී ලබාගත් දත්ත. ඉතින් මේක 2006 වසරට සාපේක්ෂව දෙගුණයක්. ඒකින්ද අපිට කියන්න පුළුවන් අවුරුදු
10ක් වගේ යනකොට 10කින් දියවැඩියා රෝගීන් ප්‍රමාණය දෙගුණ වෙලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ විශේෂ කාරණයක්. මම හිතන්නේ අවුරුදු 10කින් අපි මරණය කරා ගෙනියන ලෙඩක් තමයි මේ හැදිලා තියෙන්නේ. ඒ වගේම අපි ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අපේ බෝනවන් රෝග රැල්ලේ අතරේ ප්‍රධානම දෙයක් තමයි අපි කවදාවත් හිතන්නේ නැති දෙයක්. සාමාන්‍ය මිනිස්සු විදිහට හිතන්නේ නැති දෙයක් නයිනේ. මම ප්‍රශ්නයක් අහනවා. ප්‍රේක්ෂකයන්ත් ඒකට උත්තර දුන්නොත් හොඳයි. අපි අතර බහුලවම තියෙන බෝනවන් රෝගේ මොකක්ද? දියවැඩියාව? දියවැඩියාව කියලා තමයි අපි කවුරුත් කියන්නේ. හැබැයි අපි මේ ලෝකයේ දත්ත, ඒ වගේම ලංකාවේ දත්ත ගැන සැලකුවොත් අපේ අක්මාව තෙල් තැන්පත් වෙමින් ඉදිමෙන රෝගී තත්ත්වය තමයි අද බහුලවම අපේ රටේ පවතින්නේ. ඒක සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙමින් යනවා. මොකද ලෝකෙ ගත්තොත් 50%ක් වැඩිහිටි ප්‍රජාව අතර මේ අක්මාවේ තෙල් තැන්පත් වීම. ඒ වගේම ලංකාවේ ප්‍රාදේශීය දත්ත සැලකනොත් තංගල ප්‍රදේශයේ සහ ගාල්ල ප්‍රදේශයේ විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් කරපු කෙටි සමීක්ෂණයකදී දත්ත තොරතුරු අනුව මේ ෆැටි ලිවර් කියන, ඒ කියන්නේ මේ අරක්කු බීලා ඇතිවන අක්මා විදිමේ තත්ත්වය නෙවෙයි. ඒ අරක්කු වලට පරිබාහිරව ඇතිවන මේ අක්මා විදිමේ තත්ත්වය 50%කට ආසන්නයි අපේ රටේ. තංගල් ප්‍රදේශය ගත්තොත් 52%ක්, ගාල්ල ප්‍රදේශය ගත්තොත් 47%ක්. එතකොට මේ කෙටි සමීක්ෂණ වලින් පව අපිට පේන්නේ රෝහල් වලට එන ලෙඩුන්ගෙන් මේ විකිරණ පරීක්ෂණ වලට යොමු වෙන ලෙඩුන්ගෙන් සුවිශේෂ කොටසක් මම හිතන්නේ කනගාටුදායකයි කියන්නේ මේ අක්මා විදිමින් තත්ත්වයක් කියලා තියෙනවා. මොකද මේ අක්මාව කියන අපේ ආහාර මාර්ගයේ ප්‍රධාන ඉන්ද්‍රිය. අපේ ආහාරයත් එක්ක විස නසන්න තියෙන ඉන්ද්‍රිය. ඒ වගේම අපේ ආහාරයේ තියෙන පෝෂණය සමතුලිත කරන්න තියෙන ඉන්ද්‍රිය, අපේ ඇඟේ ප්‍රතිශක්තිය ඇති කරන්න තියෙන ඉන්ද්‍රිය, අපේ ආරක්ෂක පද්ධතිය තමයි මේ අපි ලෙඩ වෙන්නේ. ඒ වගේම පහුගිය 2006 වසරේ අපේ රටේ සුවිශේෂ පරීක්ෂණයක් දියත් වුණා මේ ලේවල සීනි, ලේවල කොලෙස්ටරෝල්, ඒ වගේම ලේවල ප්‍රෙෂර් එක අධික වීම සහ ඇඟ මහත් වීම කියන රෝගී තත්ත්වයන් සියල්ල එකට ගත්තොත් ඇති වෙන මේ පරිවෘත්තීය රෝග තත්ත්වය මත රූප රාමුවක් පෙන්වුවොත් හොඳයි. මේ පරිවෘත්තීය රෝග තත්ත්වය සැලකුවොත් ඒක අපේ රටේ විශේෂයෙන්ම කාන්තා පරපුර අතර ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒ වගේම බොහොම නරක ප්‍රවණතාවයක් තියෙනවා. අපේ අධ්‍යාපන තත්ත්වය වැඩි වෙන්න මේ සියලු බෝනවන් රෝග වලට පදනම සකස් වෙන මේ පරිවෘත්තීය ආබාධය කියන එක එන්න වැඩි වෙනවා. ඒ වගේම අපේ ආර්ථික තත්ත්වය ගත්තත් ආර්ථික තත්ත්වය වැඩි වෙන්නත් මේ රෝග වැඩි වෙනවා. ඔව් දැන් අපි බොහෝ දේවල් බෙදා හදා ගන්න සහ අපිට කතා කරන්න තියෙනවා. හරි වටින තැනකින් නතර කරේ. මේ හැමදේම හරි අසමතුලිත විදියට කොහොමද සිද්ධ වුනේ? අපි මේ ගැන අනිවාර්යෙන් විමසා බැලිය යුතුයි මේ කෙටි විරාමයෙන් පස්සේ. අනාදිමත් කාලයක ඉඳලා අපිට බොහොම ඉහළ ආහාර සංස්කෘතියක් තිබුණා. ඒ නිසා ඒ ආහාර සංස්කෘතිය ඔස්සේ අපි කන බොන දේවල් ගැන අපිට දැඩි විශ්වාසයකින් කතා කරන්න හැකියාව ලැබුණා. හැබැයි ප්‍රියන්තා සේනානායක මහත්මිය, මට හිතෙනවා අද අපි විස කෑම කනවා වැඩි කියලා. ඇයි අපිට විස නසන කෑම කන්න බැරි? ඔව්, අපි ආදි කාලේ අපේ මුතුන්මිත්තෝ අපි දන්න විදිහට නිරෝගිමත් ජාතියක් හැටියට ඉඳලා තියෙනවා. ඒවට සාක්ෂි තියෙනවා. ඒ තමයි එදා හෙළදිව කියන එකේ පොතේ සඳහන් වෙලා තියෙනවා. මේ රොබර්ට් නොක්ස් කියන පුද්ගලයා ලියලා තියෙනවා අපේ මුතුන්මිත්තෝ බතක් ඉදෙන වෙලාවට ව්‍යංජන තුනකුයි බතකුයි ඉදෙනකොට ඒ වෙලාවේ ඇති කියලා එයාට හන්දියක් කැඩිච්ච කෙනෙක්ගේ අස්ති හා කරන්න. ඒ තරම් දක්ෂ වෙද්දු සෑම කෙනෙක්ම පිරිමියෙක් හෝ ගැහැණුවෙක් මේ සෑම කෙනෙක්ම දක්ෂ වෛද්‍යවරු කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ එදා අපේ මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා කන්නේ මොනවද, බොන්නේ මොනවද, වෙදකමට ගන්නෙ මොනවද කියලා. මේ සෑම කොලයක්ම ගහක් කොලක්ම වෙදකමට භාවිතා කරනවා. ඉතින් මේ ටික අපිට රොබර්ට් නොක්ස්ගේ පොතෙන් පේනවා. ඒක ලියලා තියෙන දේවල් වලින්. ඒ වගේම අපි කාපු දේවල් එදා අදට වැඩිය වෙනස්. අද අපි ආහාරයට ගන්න සෑම දෙයක්ම කෘෂි කර්මය හරහා වසවිස එකතු කරගෙනයි ගන්නෙ. ඒත් එදා අපේ මුතුමිත්තෝ වසවිසක් නැති වගාවක් කරා. ඒ වගේම ඒ වගාවේදීත් බැලුව සූර්යාලෝකයෙන් යම් විසක් ශක්තියක් මේ ආහාරයට ගැබ් වෙලා තියෙනවා නම්, ඒ විස සහිත ශක්තියක් ගැබ් වෙලා තියෙනවා නම් ඒක අයින් කරන්නේ චන්ද්‍ර කලාව භාවිතා කරා. මෙහෙම ඒ කියන්නේ පොළවට ඇටයක් වැටිලා ඒකෙන් ඵලයක් හදලා ඒ ඵලයේ විසක් තියෙනවා නම් ඒක අයින් කරගන්න තාක්ෂණයේ චන්ද්‍ර කලාව අනුව භාවිතා කරලා කෘෂි රසායන නොයදා අපේ තාක්ෂණයක් තිබ්බ වගා කරන්න.
ඊළඟට ඒ වගාවේදී කෘමීන්ගේ පරාගණය හරි වැදගත්. අපි දැන් මේ වගාවල් ගැන අධ්‍යයනය කරනකොට කෘමි පරාගණය හරහා තන්තු කියන කොටස වර්ධනය වෙනවා. ඵලයේ. ඒ වගේම පොළවේ ඉන්න පාංශු ජීවීන් වැදගත්. ශුද්‍ර ජීවීන් වැදගත්. මේවා හරහා පොළවෙන් නිවැරදි පොළොව මත නිවැරදි pH එකක් ඇති කරනවා. ඊළඟට පොළවෙන් උරනවා උඩට නිවැරදි ආකාරයට පෝෂ්‍ය පදාර්ථ. ඒ නිසා ශුද්‍ර පෝෂක ඒ කියන්නේ කනිජ ලවණ විටමින් මේවා නිවැරදි ආකාරයට ලැබිලා තිබ්බා. අපි කායික විද්‍යාව අනුව ගත්තොත් මම හිතන්නේ අපේ වෛද්‍යතුමත් මේ ගැන සාකච්ඡා කරයි වෙලාව තිබුණොත් කායික විද්‍යාව අනුව බැලුවොත් අපේ වැදගත්ම කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන මේදාම්ල වගේම අපිට ගොඩාක් වැදගත් විටමින් කනිජ ලවණ කියන දෙක. මේ විටමින් කනිජ ලවණ තමයි ශුද්‍ර පෝෂක වලට අයිති වෙන්නේ. මේවා ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලිය සමනය කරන්න, ඒ කියන්නේ පාලනය කරන්න නැත්නම් මැදහත් තත්ත්වයක පවත්වා ගන්න හෝමෝන ක්‍රියාවලිය සඳහා මේ හෝමෝන උත්තේජනය සඳහා වැදගත්. ඊළඟට එන්සයිම නිවැරදි ආකාරයට භාවිතා වෙලා ආහාර ජීර්ණය වෙලා ඒ ආහාරය නිවැරදි ආකාරයට අවශෝෂණය වෙලා ඉන්ද්‍රියන් මත ගෙනහිල්ලා ඒ ඉන්ද්‍රියන් නිවැරදිව ක්‍රියා කිරීම සඳහා බොහෝම වැදගත් කියන එක අපේ මුතුන්මිත්තෝ දැනගෙන ඉඳලා තියෙනවා. මේ මයික්‍රොනියුට්‍රියන්ට්ස් එහෙම නැත්නම් ශුද්ධ පෝෂක ගොඩක් වැදගත් කියන එක දැනගෙන ඉඳලා තියෙනවා. ඒ සඳහා ඒගොල්ලෝ භාවිතා කරපු ආහාර ටික අපි බැලුවොත් මේ පාරම්පරික සහල් වර්ග. මේ පාරම්පරික සහල් වර්ග මේවා හාල් හැටියට ඒගොල්ලෝ ආහාරයට අරගෙන තියෙනවා. ඊළඟට මේවා කැඳ හදලා තියෙනවා. මේ කැඳ කියන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මේ කැඳ මගින් තමයි අපේ ශරීරයේ එදා මුතුන්මිත්තෝ විස අයින් කරලා තියෙන්නේ. අපි දන්නවා කළු හීනටි මඩතවල් වගේ හාල් වර්ග පාරම්පරික කැඳ වර්ග ඒවයින් හදලා තියෙනවා පාරම්පරික ක්‍රමවලට. ඒකෙන් තමයි සර්පෙක් දෂ්ට ග්‍රාම් 20 ටික අයින් කරලා තියෙනවා. ඉතින් අපි නිවැරදි කෘෂිකර්ම රටාවක් භාවිතා කරලා ඊළඟට එතනදී අපේ අය කුළුබඩු භාවිතා කරලා තියෙනවා. මේ කුළුබඩු කියන්නේ විස හරණය කරන ද්‍රව්‍ය. ඒ වගේම ශරීරයේ මේ කොලෙස්ටරෝල් වගේ දේවල් අද අපි කතා කරනවා කොලෙස්ටරෝල් කියලා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සමාවෙන්න මේ වගේ දේවල් අයින් කරන ද්‍රව්‍ය. මේ කුළුබඩු ටික හදන තාක්ෂණයක් තිබිලා තියෙනවා. ඒ කුළුබඩු ටික හදන තාක්ෂණය අපිට තිබිලා තියෙන අපි දන්නවා ඉස්සර මිරිස් ගලේ අඹරනවා ගුලි හදනවා වෙනම 3-5 ගුලියක් මිරිස් ගුලිය. ඒතර අපි ලුණු මිරිසක් හැදුවත් කොටල හැදුවේ ඇයි? ඔව්. ලුණු ගෙඩියක් ඒ මිරිස් ඇටේ තියෙන විස අයින් කරගන්න ලුණු ගෙඩිය භාවිතා කරනවා අනිවාර්යයෙන්. ඔව් ඒ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන තුළ මේ ව්‍යාපෘතියට අදාළ බොහොම ලොකු දූරාවලියක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරමු. අපි දැන් සම්බන්ධ කරගන්නවා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජේරත්න සකල සූරිය මහත්මයාව දුරකථනයෙන්. සුබ උදෑසනක් ඔබතුමාට. මම දැනගන්න කැමති ඔබතුමාට මේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජනාධිපති කාර්ය සාධන බලකායන් 5ක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ජාතික ව්‍යාපෘතියක් හැටියට ව්‍යාප්ත කරන්න ක්‍රියාත්මක කරගන්න මේ දරණ වෑයම පිළිබඳව කෙටියෙන් අදහසක් ඔබේ. අතිගරු ජනාධිපතිතුමා ආහාර නිෂ්පාදන වැඩසටහන මේ ප්‍රකාශයටම පත් කළේ ඇත්තටම මේ රටේ තියෙන විශාල ගැටලුවක් තියෙනවා. අපි ආහාර ආනයනය සඳහා රුපියල් බිලියන 400ක් ඒ කියන්නේ රුපියල් 100 කෝටි 400ක් වියදම් කරනවා වාර්ෂිකව. ඒකෙනුත් ප්‍රධානම කාරණේ තමයි අපි දැනට පාවිච්චියට ඒ ආනයනික සහ නිෂ්පාදන ආහාර අපි ගත්ත වුණාට මේ ආහාර ඇත්තටම සෞඛ්‍ය සම්පන්නද කියන ගැටලුව අපිට ඇති වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් ඉදිරිපත් කරන කරුණු කාරණා සලකා බැලුවාම අද අපි පරිභෝජනය කරන ආහාර දේවල් ඊටාම විෂ සහිත ඇත්තටම පරිභෝජනයට ඒ තරම් සුදුසුත්වයක තියෙනවා නෙමෙයි. ඉතින් අතිකරු ජනාධිපතිතුමා මේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ප්‍රකාශනයට පත් කරන්නෙම මේ විශේෂයෙන් බිලියන 400ක් ඒ කියන්නේ රුපියල් 100 කෝටි 400ක් වාර්ෂිකව ඇදී යන ධනය මේ රටේ ගොවි ප්‍රජාවගේ අතට ලැබෙන්නත් මේ රටේ කුෂි නිෂ්පාදනය ඒකට ගලපා ගන්නත් හැබැයි ඒ නිෂ්පාදනය කරන ආහාර සියල්ලම සෞඛ්‍ය සම්පන්න අනාගත ශ්‍රී ලාංකීය ජාතියට සෞඛ්‍ය සම්පන්න ජාතියක් ඇති කරගන්න මේ ආහාර ලබා දෙන්න තමයි එතුමාගේ තිබුණ ප්‍රධාන අභිප්‍රායය. ස්තුතියි.
ඔව් ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ අපි තාමත්ම වටිනා අවස්ථාවක ඔබ සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතියේ වැඩිදුර විස්තර පිළිබඳව සාකච්ඡා කරන්න උත්සාහ කරා. ස්තුතියි අප සමග සම්බන්ධ වුණාට. අපි නැවතත් වෛද්‍යතුමන් පැත්තට යොමු විය යුතුයි කියලායි මගේ විශ්වාසය. වෛද්‍යතුමනි දැන් අපි විස කෑම කෑවට පස්සේ අපේ සිරුරේ සිදුවෙන මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අඩපණ වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවා අවම කරමි. අපේ අක්මාවට කොහොමද මේ විස කෑම බලපාන්නේ? ඇත්තටම අපි දන්නවා අද ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අද අපි ගොවි ප්‍රජාව වග්ගොඩ රෝග ඇතුළු බෝනෝන් රෝග වලට අවදානම් සාධකයක් වෙලා තියෙනවා. ඒකෙන්ම අපිට තේරෙනවා ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අපි හෙළසුවේ සංවිධානයේ විදිහට අපි කරපු පර්යේෂණ ඊට පසු කාලීන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කරපු පර්යේෂණ වලින් අපි දැක කාරණේ තමයි මේ ආසනික් බැරලෝහ ඇතුළු මේ පලිබෝධනාශක අවශිෂ්ට අපේ ශරීරවල තැම්පත් වෙමින් අපිව ලෙඩ කරනවා. ඉතින් එතකොට එක පැත්තකින් අපේ ආහාර නිෂ්පාදනය කරන ගොවි ප්‍රජාව මේ වසවිස වලට නතු වෙනවා. එතනින්ම අපිට තේරෙනවා ගම්‍ය වෙනවා අපේ ආහාර නිෂ්පාදනය ඉතිහාසයේ තිබුණා වගේ නෙවෙයි. ඒක නරක තාක්ෂණයක් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ විස ආහාර හරහා පාරිභෝගිකයන්ටගේ ශරීරගත වෙනවා. එතකොට මේ ආහාර මාර්ගය ඔස්සේ මේ විසක් අපිට ආවොත් මුලින්ම මේ විස නැසීමේ කාර්යය අපිට කරලා දෙන්න අපේ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ අක්මාව, අනිත් එක තමයි ආහාර මාර්ගය. ඒතර ආහාර මාර්ගයට බද්ධ වෙච්ච ඉන්ද්‍රියන් දෙකක් තමයි මේක. ඒතර අපේ මේ ආහාරත් එක්ක එන විස වර්ග ඉතා සුළු වශයෙන් ආවත් මේ විස අපිට පුරුදු විස නෙවෙයි, ඒවා ආනයනික විෂ. මොකද කෘෂි රසායන කියන්නේ අපේ රටේ හදනේව නෙවෙයි. එතකොට මේ විෂ වර්ග, හලාහල විෂ වර්ග අපේ ආහාරයත් එක්ක සුළු ප්‍රමාණ වලින් හරි මිශ්‍ර වෙමින් අපේ මුලින්ම මේ උරාගන්න විෂ ටික අක්මාවට තමයි යන්නේ. හැම ආහාරයක්ම ආහාර මාර්ගයෙන් උරාගත්තට පස්සේ අක්මාව හරහා ගිහිල්ලා තමයි අපේ ලේවලට එකතු වෙන්නේ. එතකොට අක්මාවේ ප්‍රධානම කාර්යභාරය විදියට අපේ ශරීරයේ ආරක්ෂක පද්ධතිය විදියට අක්මාවේ ප්‍රධාන කාර්යභාරය මේ විෂ ඉවත් කිරීම. එතකොට මේ විෂ ඉවත් කරන කටයුත්තේදී අක්මාවට පුළුවන් ද මේ විෂ ඉවත් කරගන්න. මේ විෂ ඉවත් කරගන්න ගියාට පස්සේ අක්මාව මේ විෂෙන් නැසෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට විස නසන්න ඕන අවස්ථාවක විසෙන් අක්මාව නැසෙනවා නම් අපේ ආරක්ෂකපතිය දුර්වලයි. ඒක තමයි මේ 50%කට ආසන්න ප්‍රමාණයක මේ අක්මාව ඉදිමුණා කියලා මේ එන්නේ. එතකොට ප්‍රධානම දේ තමයි ආහාර මාර්ගයේ හරහා එන විෂ වර්ග. ඒ වගේම මේ අක්මාවේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය ප්‍රධාන කාරණයක් තමයි ප්‍රියන්ත සේනානායක මැතිණිය කිව්වා වගේ ඒ හෙළ වෙදකම තාක්ෂණය ඔස්සේ අපි අවබෝධ කරගත්ත දේ තමයි මේ ආහාරවල අපි අද ගන්න ආහාරවල මේ විස නැසීමේ තාක්ෂණයක් නැහැ. ඒ සඳහා බලපාන ප්‍රධාන කාරණා දෙකක් තමයි මේ ශුද්ධ පෝෂක. ඒ කියන්නේ විටමින් කනිජ ලවණ සහ මේ ශරීරයේ විස අයින් කරන ඖෂධීය ගුණ මේ ආහාරයේ තියෙනවා. එතකොට මෙන්න මේ කාණ්ඩ දෙක නැතිවීම තුළ තමයි මම හිතන්නේ අපේ මේ අක්මාව ඇතුළු මේ ඉන්ද්‍රියන් වලට ඇති වෙන බාධාව ක්‍රියාත්මක වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි කන බත අපිට ඔසුවක් කරගන්න පුළුවන්ද? මේක වැදගත් ප්‍රශ්නයක්. අපි කෙටි විරාමයක් අරගෙන ගැන කතා කරමු. අපිට මේ හෙළ ඔසු සහල් හොයාගන්න තියෙනවද ප්‍රියන්ත සමර? අපි දැන් අපේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ මේ කරන ව්‍යාපෘතිය යටතේ ගිය කන්නට ඉස්සෙල්ලා කරේ අක්කර 7000ක් වගා කරා. පාරම්පරික සහල් වර්ග. මේ තියෙන පාරම්පරික සහල් වර්ග. එතකොට මේ සහල් වල ගුණය ගත්තොත් මම කෙටියෙන් කියන වෙලාව මදි නිසා ඒ සහල් වල ප්‍රෝටීන දැන් අපිට ප්‍රෝටීන උණතාවය තියෙනවා කියලා කියනවා. එතකොට මේ සහල් වල ප්‍රෝටීන තියෙනවා දැන් තියෙන මේ අලුත් වෙරයිටිස් වලට වඩා දෙගුණයකට වැඩිය. ඊළඟට ඒ දත්ත සටහන මම හිතනවා අපේ වෛද්‍යතුමා ඉක්මනින් පැහැදිලි කරයි. ඊළඟට මේ ප්‍රෝටීන වගේම මේවයි තියෙන මයික්‍රොනියුට්‍රියන්ට්ස් වර්ග. ඒ වගේම දැන් යකඩ කියලා ගත්තොත් අපි ඉස්සර අපේ දරුවන්ට යකඩ පෙති දුන්නානේ පහුගිය කාලේ. ඇත්තට මේ හාල් පරිභෝජනයකට යකඩ පෙති දෙන්න අවශ්‍ය නැහැ. මේවයි ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි, ප්‍රෝටීන වර්ග වැඩි, ඒ වගේම මයික්‍රොනියුට්‍රියන්ට්ස් වැඩි. ඒකට මේ හැම දෙයක්ම වැඩි නිසා, ඒ කියන්නේ කැල්සියම් වගේ දේවල් වැඩි, විටමින් වැඩි. ඒකට මේ හැම දෙයක්ම වැඩි ආහාරයක් තමයි පාරම්පරික ආහාර. දැන් තියෙන හාල් වලට වඩා ගොඩක් වැඩි. ඒකේ දත්ත සටහන තියෙනවා. ඊට අමතරව ඒවා දැන් මේ IT එක ඇනලයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ කාර්මික තාක්ෂණ ආයතනය මගින් කොළඹ ඇනලයිස් කරලා වෙනම සඳහන් කරලා තියෙනවා ඒවා ගැන. ඊළඟට දියවැඩියා නිවාරණ ගුණය, පිළිකා නාශක ගුණය, පිළිකා සෛලයක් නාශනය කරන ගුණය මේ හාල් වල තියෙනවා. ස්වභාවික ප්‍රතිශක්තිය වඩවන ගුණය. ඇතුළු ගුණාංග රැසක් තියෙනවා. ඒක තමයි අපේ මුතුන් මිත්තෝ නිරෝගී විඳලා තියෙන මේවා කාලා. සහ කැඳ වර්ග. ඔව්. එතනින් පස්සේ මේ හාල් වල ගුණේ වැඩි දියුණු කරලා
ඒ රෝග නිවාරණ ශක්තියක් ඇති කරන්න අවශ්‍ය කරන කැඳ වර්ග හදලා තියෙනවා. එතකොට මේ කැඳ වර්ග වලට නොයෙක් කුළුබඩු පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම පාරම්පරික දැන් තියෙන තත්ත්වය බැලුවහම අපේ වෛද්‍යතුමා මේ රෝගීන් මැරිච්ච අයව කපලා බලලා තියෙනවා. මේ ශරීරයේ විස තියෙනවා, ආසනික් තිබුණා. ඇතුළු විස වර්ග තියෙනවා. ඉතින් ඒවා මුත්‍රාවලත් තිබිලා අහුවෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ඉතින් මේ විස වර්ග අයින් කිරීමයි අපිට දැන් අවශ්‍ය. ඒතකොට මේ විස වර්ග අයින් කිරීම සඳහා පාරම්පරික හාල් ඇතුළු පාරම්පරික කැඳ වර්ග ගොඩාක් වැදගත්. දැන් අපි පෝෂණය වැඩි දියුණු කරන කැඳ වර්ග නෙමෙයි භාවිතා කරන්න ඕන, අක්මාවෙන් විස හරණය කරන කැඳ වර්ග. එතකොට මේ හරණය කරන කැඳ වර්ග 4ක් තමයි මම මේ නිෂ්පාදනය කරලා අඳුන්වලා දුන්නේ. අද දියවැඩියා රෝගීන් ඇතුළු රෝග ගණනාවකට මේක විසඳුම හැටියට භාවිතා කරමින් අත්හදා බලමින් අපේ වෛද්‍යවරු, බටහිර ආයුර්වේද වෛද්‍යවරු දෙගොල්ලම මේක භාවිතා කරමින් සිටිනවා. ඉතින් ඒ ගැන මේ කැඳ ගැන අපි වෙනම ITI ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය ඇනලයිස් කරා. ඒවයි දත්ත තියෙනවා. එතකොට මේ කැඳ වලින් අර පෝෂණ ගුණයට වඩා ගොඩක් වැඩි කරලා පෝෂණ ගුණය දෙන්න තමයි අපි මේ කැඳ එක හැදුවේ. ඊළඟට ඇඟෙන් විස අයින් කරන්න. මම හිතන්නේ වෛද්‍යතුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරයි. ඩොක්ටර් අපි පොඩක් කතා කරමු දැන් මේ වෛද්‍ය විද්‍යාත්මකව මේ කියන කාරණා කොහොමද ගලප ගන්න අපිට පුළුවන් වෙන්නේ? අපේ අභ්‍යන්තර සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්න මේ ඔසු සහල් වලට පුළුවන් කමක් තියනවාද? ඔව් ඇත්තටම මේ සහල් වර්ග 2000ක් තිබිලා තියෙනවා අපේ රට ඉතිහාසයේ. මේ හැම සහල් වර්ගයකම විද්‍යාත්මක පදනම ප්‍රකාශයට පත් කළ නැහැ. සහල් වර්ග කීපයක කාර්මික තාක්ෂණ ආයතනය ප්‍රකාශයට පත් කළ තියෙනවා. දැනට තියෙන බටහිර විද්‍යාත්මක දත්ත වලින් ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙනවා. ඉතින් එතෙන්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ පාරම්පරික සහල් වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය දැන් කන හාල් වලට වඩා දෙගුණයක්. යකඩ ප්‍රමාණය දැන් කන හාල් වගේ 3/2ක් වැඩි. ඒ වගේම අර මෙතුමිය කිව්ව විෂ අයින් කිරීමේ ගුණය. අපේ ශරීරයේ තියෙන අක්මාවේ තැන්පත් වෙන විෂ අයින් කරන ගුණයක් මේ හාල් වල තියෙනවා. ඒ වගේම විෂ නිසා ඇඟ හානි වන යාන්ත්‍රණය නැවත අනිත් පැත්තට හරවන්න පුළුවන් ප්‍රතිඔක්සිකාරක ගුණ මේ පාරම්පරික සහල් වල තියෙනවා. ඒතකොට ඒක තමයි මේ විස අයින් කරන ගුණය කියන්නේ. ඒතකොට මේ වගේම මේ පාරම්පරික සහල් වල තියෙන පිළිකානාශක, දියවැඩියානාශක ගුණ, ඒ වගේම අර උණ හැදෙන ගතිය අඩු කරන්න පුළුවන් ගුණ. එදා ලුණු කැඳ එකක් බීලා උණ අඩු කරගත්ත જાතියක් අපි. අද එහෙම කරන්න බෑ. හේතුව තමයි මේ උණ අඩු කරන ගුණ තියෙන ප්‍රතිප්‍රදාහ ගුණ තියෙන සහල් වර්ග අද අපේ ආහාර රටාවෙන් ඈත් වෙලා. ඒ වගේම මේ කැඳක් විදියට හැදුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ චෞත්‍ර දේශනාවල පවා තියෙනවා මේ කැඳ වලින් ඇඟේ විස අයින් කරන්න හේතු වෙනවා කියලා. ඒ වගේම මේ කැඳවල තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි මේ පාරම්පරික හාල් ස්වල්ප වශයෙන් හරි අරගෙන කැඳක් හැදුවොත් ඒ සහල් වල තියෙන ගුණ අධික ලෙස ගුණනය කරන්න පුළුවන් කියලා. ඔව් ඩොක්ටර් වගේ මම ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන් දැනගන්න කැමතියි. මේ සහල් වර්ග මිලදී ගන්න කැමැත්තෙන් උදවිය ඇති. ඒ වගේම මේවා වගා කරන්න පුළුවන්ද කියලා සමහර වෙලාවට ඉන්න ගොවිතැන්පත් කරන අපේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ උදවිය උත්සාහ කරනවා ඇති. මේවට අවස්ථාවක් තියෙනවද මේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ව්‍යාපෘතිගත කිරීමේදී? ඔව් මම ඉස්සෙල්ලම දුරකථන අංකය දීලා ඉන්නම් 0112 412යි 943. ඔව් අයිත් මතක් කරමු. 0112යි 412යි 943. අපිම හෙළසුවේ මගින් වෙනම ඒ කියන්නේ අපේ වැඩපිළිවෙල මගින් වෙනම ඖෂධ නිෂ්පාදනය කරලා කොළ ඇට වර්ග කොටලා වගා කරන ක්‍රමයක් අපි අඳුල්ලා දීලා තමයි අක්කර 7000ක් වගා කරේ. ඒතර පොළවේ ගැඩවිල් පණුව දැන් නැහැ. මේවා ගහනකොට ගැඩවිල් පණුව එනවා. ඒ පොළවේ ඉන්න පාංශු ජීවීන් ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය හරහා මේවයි ಗುಣ ඒ කියන්නේ ඇටේ තියෙන ගුණය නැත්නම් ඵලයේ තියෙන ගුණය මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් ෆයිබර් කන්ටෙන්ට්ස් මේ ඔක්කොම ටික මේවා හරහා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අම්මේ තාත්තේ පාරම්පරික හාල් පොඩ්ඩක් කෑවත් අර අලුත් හාල් කනවා වගේ බඩ පිරෙනවා. ඒ නිසා මිල අපි 150කට හෙළසුවේ ආයතනය මගින් නිෂ්පාදිත මිල මේ 150ට විතර මේ පැකට් එකක් කිලෝ එකක් ගන්න පුළුවන්. හැබැයි ආහාරයට අරගෙන බැලුවාම ඒ පැකට් එකේ කිලෝ එකකින් වෙන අනිත් හාල් වර්ග කිලෝ එකක් කනකොට මේ ඒකට වඩා භාගයයි ආහාරයට ගන්න. හොඳයි ප්‍රියන්තා සේනානායක මහත්මිය හෙළසුවේ බාර අරමුදලේ නිර්මාතෘවරිය ඔබයි අපි ඔබටත් ඒ වගේම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සම්බන්ධීකාරක අධිකරණ වෛද්‍ය කුමුදු සංජීව දහනායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. අපිට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබුණා මේ කතා බහ යන අතරවාරයේදී මේ නිෂ්පාදන වර්ග පිළිබඳව අපි බොහෝ දේ කතා කරමු. තවදුරටත් ඉදිරියේදී සෝබාදහම පවා අපිට මේ සියල්ලට ආශිර්වාදය කරાવી. අපි සූදානම් ගීතමය විරාමයක් ලබා ගන්න. තවත් බොහෝ දේ තියෙනවා මල් පාරෙන්.